තාත්තේ බයික් එකේ ලෙඩ ටිකක් තියෙනවා. ඒක හදාගන්න පොඩි ගාණක් මදිනේ. අලුතෙන් ගත්ත බයික් එකේ මොනව හදන්නද? අනික උඹේ අතේ සල්ලි නෑ. ෂුවර් එකටම කෙල්ලෙක් ඇති වියදම් කරන්න. අහුවෙන්න නම් එපා පුතේ. හොඳින් මතක තබා ගත යුතුයි. හොඳින් මතක තියා ගන්න ඕන. නෝ තාත්තේ ඔයාලට මොකක් කිව්වත් කෙල්ලෙක් අප්පා. පරණ බයික් එකක් ගත්තාම ඉතින් හදන්න වෙනවා තමයි. මේ ඉන්නේ සානක. සානකට දැන් වයස අවුරුදු 25ක්. හැබැයි සානකගේ තාත්තා නිතරම සානක දිහා සැකෙන් බැලුවේ සානකට කෙල්ලෙක් ඇති කියලා. ඊළඟ දවසේ මෙන්න මෙහෙම දෙයක්ත් වුණාලු. The next day. බයික් එකේ ලීස් එක ගෙවන්න 40000ක් මදි වුණානේ. දැන් මාස දෙකක් කැරියස්. මේ පරණ බයික් එකට 40000ක් ලීස් ගෙවන්න. පචරන් කෙලින් හදන්න එපා පුතේ. මොකෙක් හරි කිල්ලෙක් එක හොටෙල් ගාන යන්න වෙන්නේ. අහුවෙන්න නම් එපා. හොඳින් මතක තබා ගත යුතුයි. හොඳින් මතක තියා ගන්න ඕන. The next day. සානක වැඩ ඇරිලා ගෙදර ආවා. සානක තාත්තේ මොකදද ගෙදරින් පරක්කු? කෙල්ලෙක් එක රවුමක් ගහන්න ගියානේ. අහුවෙන්න නම් එපා පුතේ. හොඳින් මතක තබා ගත යුතුයි. හොඳින් මතක තියා ගන්න ඕන. අයියෝ නෑ නෑ අප්පා අර බයික් එකේ එන්ජින් මොකද හිරෙන්නේ මං ඒක තල්ලු කරගෙන ආවේ. ඒකයි පරක්කුනේ. සානකගේ තාත්තරේ තාම සැකයි. පුටුවක වාඩි වෙලා සානක යාගේ බයික් බිස්නස් කරන යාළුවෙක්ට මැසේජ් එකක් දැම්මා. මේ පරණ බයික් එකක් අරන් කෙලවෙලා බං ඉන්නේ. හොඳ බයික් එකක් සෙට් කරපන්කෝ. මැසේජ් එක දාලා ෆෝන් එක ලොක් කරන්න අමතක වෙච්ච සානක ෆෝන් එක පැත්තකින් තියලා වොෂ් එකක් දාගන්න ගියා. පුතාගේ මැසේජ් චෙක් කරන තාත්තට පට්ට chance එක. බයික් යාළුවගෙන් රිප්ලයි එකක් ආවා. ඌ මැසේජ් එක දාලා තියෙන්නේ දන්නවනේ මම ගාව පට්ට ජෙනුයින් කියලා. ඒ වුණාට මේ මෝඩයාගේ අතින් ජෙනුයින් කියන වචනේ දෙකට කැඩිලා ස්පේස් එකක් වැදිලා වැරදිලා. ඉතින් දැන් මැසේජ් එක කියවෙන්නේ දන්නවනේ මම ගාව පට්ට ගෑනු ඉන්නේ. තාත්තා දැක්කේ නෑ සානක යාළුවා තිබිච්ච මැසේජ් එක. ඔයාට දෙන්නම් මම කොලිටි බඩුවා. මොනව යකෝ? කිසි ලෙඩක් නෑ. සමාජ රෝග. උඹ රම්පලයන්කෝ අංකලු තාස වෙයි. මමත් තාස වෙයි. මෙන්න බඩුව. හොඳින් මතක තියා ගන්න ඕන. හොඳින් මතක තියා ගන්න ඕන. හොඳින් මතක තියා ගන්න ඕන. මතක තියා ගන්න ඕන. මේ පරණ බයික් එක කරන් මම කන කන්න.